දෙවියන්ව මතක් කරන හිතක් හැමදාම ශක්තිමත්. ජීවිතයේ හැම මොහොතක්ම ලේසි වෙන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස්සු අපිව දාලා යන්න පුළුවන්. බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. තත්ත්වයන් නිසා හිත වෙහෙසට පත් වෙන්නත් පුළුවන්. ඒත් දෙවියන්ව මතක් කරන හිතක් සම්පූර්ණයෙන්ම බිඳෙන්නේ නැහැ. මොකද ඒකේ ශක්තිය ලෝකයේ తాවකාලික ආධාර මත ගොඩනැගිලා නැහැ. දෙවියන්ගේ සදාකාලික ආදරය මතයි ගොඩනැගිලා තියෙන්නේ. ගැඹුරු මුල් ඇති ගසක් කුණාටුවකදී පවා පහසුවෙන් වැටෙන්නේ නැතිවා වගේම දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇති හිතක් අභියෝග මැදත් ශක්තිමත්ව ඉන්නවා. සැබෑ ශක්තිය තියෙන්නේ ශාරීරික බලයේ නෙවෙයි, හැම තත්වයකදීම දෙවියන් අල්ලාගෙන ඉන්න හිතකයි.